පනා කඩුව තඹසන්නස. කවුරුත් දන්නවා ඇතිනි පළවෙනි විජයබාහු රජතුමාට ඔය අනුරාධපුරේ ජය ගන්න උදව් කරපු පුජ්‍යලයකට දුන්න තඹසන්නසක්. මාර වැඩි මේකේ තියෙනවා බොල ජම්බුදීපය කියලා. ඔන්න අපේ බුදුන් වහන්සේ ලංකාවේ කියාගෙන ජම්බුවන්ට මරු ආතල් එක. අපි කතා කරමු අද මේක ගැන. මේ තඹසන්නසේ පළවෙනි කොටසෙන් විජයබාහු රජතුමාව වර්ණනා කරනවා. කොහොමද කියනවා නම් ඔක්කාක පරපුරේ ඔක්කාක කියලා කියන්නේ මහා සම්මත රජුරුවන්ගෙන් පැවතගෙන එන පරම්පරාවේ මුණුබුරන් පිරිසක්නේ. ඒ කියන්නේ ඔය ජම්බුදීපේ ඉන්දියාවේ තමයි යෝක සිද්ධ වුණා කියලා කියන්නේ. ඉතින් මේකට මේ පනාකඩුව තඹසන්නසේ පළවෙනි විජයබාහු රජතුමාට ඈඳාගන්න උපමාවක් දානවා. මොකද්ද උපමාව? මේ ඔක්කාකක පරපුරේ රජතුමාගේ අග්‍රමහේසිකාව වැනි වූ කවුද? මේ ලංකාව නැමැති තරුණ කාන්තාව. මෙන්න උපමා උපමේය. ඔන්න ජම්බුවන්ට පොටක් පෑදිලා. අන්න මේ ඔක්කාකක සම්බන්ධ කළා මේ කියන්නේ ජම්බුදීපය ගැන මේ ලංකාවට තමයි. ඔන්න ඉතින් අර සූර්යාලා අර ගුණසේකරලා මේ ගුණසේකරලා මෙන්න තලනවා තියාගෙන උන්ව ගිහිල්ලා ඉන්ටර්වයුව කරනවා YouTube කාරයෝ. අර කියන්නේ උන්ටත් සල්ලි හම්බ වෙනවා, YouTube කාරයන්ටත් සල්ලි හම්බ වෙනවා. views 70යි 80000යි. ඔන්න ඕමයි මේ ජඩ 70 මේ දේවදත්ත පරපුරේ සිවුරුකාරයොත් එක්ක එකතු වෙලා මේ බුද්ධ ආගම විනාශ කරන්නේ. මෙහෙම කරන උන්ට දැන්ටමත් පළ දෙන්න පටන් අරන් ගොයියෝ. හිතේ සැනසීමක් නැහැ, කේන්ති යනවා. මුන්ගේ පෞල් ජීවිත අසාර්ථකයි. එක විකාර දේවල් මුන්ට මැවිලා පේනවා. හරියට කේන්ති යනවා මුන්ට. මානසික පීඩනින්මයි ඉන්නේ. ඔය අපිට වැටෙන කොමෙන්ට් වලින්ම කියන්න පුළුවන් මුන්ගේ තත්ත්වේ. ඔය පළදීම් ගොයියෝ. ඕම යන්